පින්වත්නි කායික වේදනාවත් වැටෙන්නේ මානසිකව. මාසයක් විතර හැමදාම උදේට විනාඩි මුල් කාලේ විනාඩි 20ක් විතර කමක් නැහැ. හොඳට වාඩි වෙලා හොඳට වතුර වීදුරුවක් බීලා ඇඳේම වාඩි වෙලා හොඳට ඉන්නකෝ ඇස් දෙක පියාගෙන. හැබැයි පුළුවන් තරම් හිතට විසිරෙන්න දෙන්නේ නැතුව ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලාගෙන ඉන්න එක ආනාපාන සතිය කියලාත් කතා කරනවා. ඒක තවත් විවිධ නම් වලින් ඔය ඇමරිකාව වගේ රටවල් වලත් කතා කරනවා. හැබැයි මේ අපරදිග අපෙන් ගත්ත ඒවාම තමයි ඒවා. දැන් එහෙම බලාගෙන ඉන්නකොට සතියක් විතර කරනකොට ඔය විදිහට සතියක් විතර කරනකොට අර උදේම තියෙන ප්‍රබෝධමත්කමත් එක්ක උදේට තමයි මේක කරලා බලන්න ඕන. උදේ තියෙන මේ ප්‍රබෝධ දැන් හවසට කරනකොට හරි විඩාබරයිනේ. එතකොට දවස පුරාම නොඑක් සිතුවිලි ගලලා ඒවා සම්බන්ධව නැවත ආවර්ජනීය වෙන්න තියෙන අවකාශය වැඩි. එතකොට දැන් උදේම අවදි වෙනකොට පින්වත්නි ඒකට පාරිසරික සාධකත් ලෑස්ති වෙලා තියෙනවා. මේ පෘථුවිය හොඳට රත් වෙලා හොඳටම නිවිච්ච වෙලාව. එතකොට මේ වෙලාවේ මේ පාරිසරික සාධකත් ආධ්‍යාත්මික ප්‍රවේශයට අනුග්‍රහයක් දක්වනවා. හොඳට ඇස් දෙක පියාගෙන ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලාගෙන ඉන්න. එතකොට මාසයක් විතර ඔය විදියට කළොත් මාසයක් විතර කරනකොට පින්වත්නි සිතුවිලි ගලන එක අඩුයි. සිතුවිලි ගලන එක අඩු වෙනවා හේතුව මේ ඇස කන නාසය දිවකය ආදී ඇසුරු කරගෙන සිතුවිලි ගලන්නේ. දැන් අපි ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලාගෙන ඉන්නකොට ඇස් දෙකක් පියාගෙන ඉන්න ඇස හරහා සිතුවිලි ගලන්නෙත් නැහැ. කන් දෙක හරහා සිතුවිලි ගලන්නේ නැහැ. මොකද අපේ අවධානය තියෙන්නේ මානසිකාරයේ තියෙන ආස්වාස ප්‍රාස්වාසයේ පැත්තේනේ. දැන් සිතුවිලි ගලන එක බොහෝම අඩුයි. සිතුවිලි ගලන එක අඩු වුණාට පස්සේ ඒ සිතුවිලි ගලන එක අඩුකමින් උපදිනවා හිත තුළ හරි ප්‍රීතියක්. මාසයක් විතර කරන්න ඕන. මානසික විද්‍යාව ගැන දන්න මනෝවිද්‍යාව ගැන දන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ මනෝප්‍රාන්තික තත්වයක් කියලා. එහෙම හිතෙන්නත් පුළුවන්. ඒ කෙනා දන්න විශේෂයට අනුව එහෙම හිතුවට කමකුත් නැහැ. හැබැයි මේ ක්‍රම ලෝකේ ගොඩාක් දියුණු කරනවා. අපේ තියෙන සතිපට්ඨාන ක්‍රම ගැන ලෝකයේ පුදුම උනන්දුවක් තියෙනවා. අපි ඒව අතපොත ගන්න නැති වුණාට. එතකොට මේ කොහොමද සිහිය පිහිටවා ගන්න කියන එක ගැන ලෝකේ මහා පුදුමාකාර විධිමත් උවමනාවක් තියෙනවා. ඒක ගැන ලෝකේ ගැඹුරු පරිශන සිද්ධ වෙනවා. ඒක ගැන විවිධාකාර විදිහේ හැදෑරීම් සිද්ධ වෙනවා. නමුත් අපි ඉතින් අවාසනාවකට එහෙම අපි සතිපට්ඨානයම පෙළලවත් බලලා නැහැ. නමුත් ඒ විදිහට ඉන්නකොට පින්නත් සිතුවිලි ගලන වේගය අඩුකමින් උපදිනවා හිතේ ප්‍රීතිය. අන්න එදාට තමයි තේරෙන්නේ දුක කියලා කියන්නේ සිතුවිලි ගලන උද්වේගයේ වැඩිකමට කියලා. ඒක ඕගොල්ලන්ගේම අත්දැකීමක් කරලා බලන්න. කියන්නේ ඇත්තටම බුද්ධ දේශනාව කරන්නේ සිත මැදහත් කරගන්න උදව් කරන එක. එතකොට සිත මැදහත් කරගන්න බැරි වෙලා තියෙන්නේ අපි තුල අර බුද්ධ දේශනාව කියන හිත භාවිතයක් නැති නිසා. හිත වඩන කමක් නැති නිසා. ලංකාවේ බහුතරයක් දෙනෙක් හිත භාවිතා කරන්නේ නැහැ. සිත වඩන්නේ නැහැ. එතකොට දැන් දුක අඩු වෙන්න සිත අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. එච්චරමයි කරන්න තියෙන්නේ. සිත අවබෝධ කරගත්තාම දුක අඩුයි.